සැප්තැම්බර් මාසේ කියලා කියන්නෙම පොත් කියලා අපි කලින් වීඩියෝ එකේ කතා වුණා. අද මම අරගෙන ආවා මම ගත්ත පොත් මොනවද කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් අපි බලමු මොනවද මම බුක් ෆෙයාර් එකෙන් ගත්ත බුක්ස් කියලා. පොත් ගැන කතා කරන නිසාම මම පල්ලෙහාට එන්නම්. මොකද එතකොට මට පුළුවන් මගේ පොත් ටික ඔයාලට පෙන්නන්නත්. ඒ වගේම මේ පොත් ගන්න හේතුව එහෙම නැත්නම් ගත්ත හේතුව ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි මුලින්ම පටන් ගමු මං ආසම බලාපොරොත්තු වෙන්න හිටපු පොතකින්. මෙන්න තියෙනවා පොත් සෙට් එක. බෑග් එක චූටි වුණාට පොත් ගොඩක් තියෙනවා. අපි එකින් එක බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. බලාපොරොත්තු වෙන්න හිටපු පොත තමයි මෙන්න මේ පොත. මගේ Facebook page එකේ ඉන්න අය දන්නවා මං සිඩිල් නැන්දට කොයි තරම්නම් ආදරේද කියලා. ඒ නිසා එයාගේ මරණයෙන් පස්සේ ගහපු පළවෙනි මුද්‍රණය මේ පුදුම රිදී ගහ පොත හොයාගෙන ගිහිල්ලා කොහොම හරි පොත හොයාගත්තා. ඉතින් මේක most awaited book එකක් විදිහට කියන්න පුළුවන්. හරි. ඊළඟට මම ගාව තියෙනවා The Boy in the Striped Pyjamas book එක. මේ පොතක් මම ගන්න ආසාවෙන් හිටියේ. අතට මේක රෙකමෙන්ඩ් කරේ මගේ ලොකු අම්මා. එයා කිව්වා මේක හරිම සරල විදිහට ලියලා තියෙනවා සහ ටිකක් දුක හිතෙන කතාවක් කියවන්න ඕනිම කතාවක් කියලා. ඉතින් ආදරේ මතක් කරනවා මමාව මේ පොත ගන්න පුළුවන් වුණා. කියවලා බලමු. මේ පොත දැක්කම මට කිසි දෙයක් කියන්න හිතුණා. මම මේක ගත්තේ ඇත්තටම අර ගුණසේනවත් ජයාවත් ඒ වගේ බුක් ස්ටෝර්ස් එහෙම තියෙන ස්ටෝර්ස් වලින් නෙවෙයි. මේ එළියේ තිබුණ පුංචි කඩ තිබුණ used books. used කිව්වට ඇත්තට මේක used ගතියක් පේන්නත් නැහැ. එහෙම used book store එකකින් තමයි ගත්තේ. ඒ නිසා අඩු ගානකට ගන්න පුළුවන් වුණා. රුපියල් 1000කට වගේ. ඉතින් හිතනවා හරිම වටින පොතක් කියන කියවලා බලලා මම විස්තර කියන්නම්. හරි. ඊළඟ පොත තමයි මේ බෑග් එක හම්බුනේත් මේ ස්ටෝර් එකෙන්මයි. මේ සුදු මිනිස්සු කියන පොත. මේ පොත මං හිතන්නේ මං ගත්තේ gut instinct එකකින්. ඒ කියන්නේ මට එවෙලේ හිතින මම ගත්ත පොතක්. මේ පොත ගන්න ස්ටෝර් එකට ගියාම තමයි මම දැනගත්තේ මෙහෙම පොතක් තියෙනවා. මේක ලියන්න හේතුනේ ඇයි එහෙම කියලා කතරුවත් හම්බුණා. හර්ෂ බමුණු ආරච්චි. මේ පොතේ තියෙන්නේ ඉස්සර කාලේ අපේ ජීවිත කොහොමද සාර්ථක වුනේ? මේ තරම් දියුණු තාක්ෂණයක් නැති වුණත් මෙච්චර මිල මුදල් නැති වුණත් කොහොමද අපි අපේ මයින්ඩ්සෙට් එක පොසිටිව්ව තියාගත්තේ කියන දේවල් ගැන. ඉතින් මම ටිකක් ඕල්ඩ් ස්කූල් පර්සන් කෙනෙක්. ඒ කියන්නේ ටිකක් පැරණි තාලෙට හිතන කෙනෙක් නිසා මට හිතුණා කියවලා බලන්න ඕනි මේක කතන්දර පොතක් ඇත්තටම. ඉතින් කියවලා බලන්න ඕනි කියලා හිතුණා. ඒ වෙලේ හිතිලා ගත්ත පොතක්. මේ ස්ටෝර් එක හරි ලස්සනයි. මම පුංචි වීඩියෝ ස්නිපට් එකක් දාන්නම්. හරි ලස්සන ස්ටෝර් එකක්. අර කලබල නැහැ. හරිම නිස්කලංක තැනක මේක ස්ටෝර් එක හදලා තියෙන්නේ. සුදු මිනිස්සු එක. මේක පොත් 6ක් තියෙනවා මට මතක විදිහට. පළවෙනි පොත අරන් කියවලා බලලා ඊටු ටික ගමු කියලා හිතුවා. මේ පොත නම් අරගන්නේ නැතුව බැරි පොතක්. ಭಾರತ ප්‍රභාෂණ තෙන්නකෝන්ගේ අසමත් ජාති ආදරය. මං හිතන්නේ මේ පොත කියවන්න ඕනිම කියලා හිතච්ච පොතක්. මොකද සාමාන්‍යයෙන් ಭಾರತ ලංකාවේ දේශපාලනය ගැන ගොඩාක් විග්‍රහ කරන කෙනෙක්. මේ පොත මම මටම විතරක් නෙවෙයි ගත්තේ. මේක ඇත්තටම මගේ අම්මට තෑග්ගක් විදියට ගත්තේ. මොකද එයා ಭಾರತගේ ලොකු ෆෑන් කෙනෙක්. ඉතින් මට හිතුණා බුක් ෆෙයාර් එකට ගියොත් මම කොහොමද එයාට පොතක් ගන්න නිසා මේ පොත ගන්න. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ගිය අවුරුද්දේ අම්මා ඕනි කියපු පොත ඒ උපුල් ශාන්ත සර්ණස්කලගේ No Stopping or Turning Back. ඒ පොතත් මම දැක්ක මේ පාර ස්ටෝර්ස් වල තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉතිහාසය, දේශපාලනය වගේ දේවල් වලට කැමති අම්මලා තාත්තලා ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේක අරන් දෙන්න. හරි. අපේ ඊළඟ පොත නැන්දම්මා කෙනෙක් නැති වුණත් මට හිතුණා මේක කියවලා බලන්න ඕනි කියලා. මොකද මේකට හොඳ රිවිව්ස් තිබුණා. නැන්දම්මාගේ ඩයරිය. මේ දවස්වල මම පොඩි කන්ටෙස්ට් එකක් එක්ක ගත කරන කාලයක් හියුමරස් කන්ටෙස්ට් කියලා. ඒක ඇත්තටම හාස්‍ය ජනක කතා ගැන තියෙන තරගයක්. ඉතින් මට හිතුණා මේ වගේ පොත් කියෙව්වහම හාස්‍ය ගැන තව මට අදහසක් එයි කියලා. මොකද සාමාන්‍යයෙන් මම හියුමරස් ෆනි පර්සන් කෙනෙක් නෙවෙයි. ඉතින් මට හිතුණා මේ වගේ පොත් කියවලා අදහස් ගැනීම තුළින් මට ස්පීච් කන්ටෙස්ට් එකට පොඩි උදව්වක් වගේම අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ හින්දා මේක ගත්තා.
මේ පොත මගේ YouTube channel එකේ මම මේ පොත ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ පොත කියවලා ඉවරයි. හැබැයි මේ පොත මං යාළුවෙක්ගෙන් ගත්ත පොතක්. ඉතින් මට හිතුණා මගේම කොපි එකක් තියාගන්න ඕනේ කියලා. මොකද මේ පොත සාමාන්‍යයෙන් එකපාර කියවලා ඉවර කරන්න බැරි විටින් විට කියවන්න පුළුවන් පොතක්. ඉතින් ලවන් ප්‍රමේශ් වික්‍රමසිංහගේ ඒ පොතත් මට ඕනි කියලා හිතෙච්ච නිසා ගත්තා. හරි. මේ පොත හදවත් වරක් මං හිතන්නේ මං ගිය පාර බුක් ෆෙයාර් එකේත් මේක දැක්කා ගන්න උනේ නැහැ. ඒ නිසා මේ පාර අරන් කියවලා බලමු කියලා හිතුණා. ලොකු අදහසක් නැහැ. නමුත් රසකතා එකේ තිබිච්ච නිසාම try කරලා බලන්න හිතුණා. මම ගොඩක් රසකතා පබ්ලිෂර්ස්ලගේ බුක්ස් කියවන නිසා මට හිතුණා පුංචි try එකක් දීලා බලමු කියලා. ලොකු recommendation එකක් කරන්න නම් බෑ. හැබැයි පොත බලනකොට මාර ලස්සනයි. සහ මම දැක්ක මේකේ දෙවෙනි second book එකක් තියෙනවා. කියවලා බලලා කියන්න. ඊළඟ බුක් එක Perfect Meeting කියලා බුක් එකක්. ඉතින් මම බිස්නස් ඇනලිස්ට් කෙනෙක් නිසා මට ගොඩක් මීටින්ස් වලට යන්න වෙනවා. අපි එක ජාතියේ මීටින්ස් කරනවා. අපි ස්ටෑන්ඩ් අප් මීටින්ස් කරනවා, one on one මීටින්ස් කරනවා, සමහරවිට ගෲප් මීටින්ස් තියෙනවා. ඉතින් මේ පොතේ තියෙනවා ඒ මීටින්ස් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඒ කියන්නේ ඒක ප්‍රොඩක්ටිව් කරගන්න පුළුවන් tips and tricks. ඉතින් මට හිතුණා පොඩ්ඩක් අරන් කියවලා බලන්න ඕනි කියලා. පොත එහෙම කියවනකොට ගොඩාක් ගන්න දේවල් තිබුණා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා මගේ work related items වලට මේ book එක ගමු කියලා. මම හිතන්නේ මට තියෙන English book set එක මේ පොත. මේ Quidditch Through Ages කියලා Harry Potter fans ලා දන්නවා ඇති. Yes, I used to be a Harry Potter fan, but I don't think not anymore. මේ පොත මම ගත්තේ මගේ පෑනේ මිතුරාට. නැත්නම් මගේ පෙන් පෑල්ට, කයිල්ට. මොකද එයා හැරි පොටර් ගැන ගොඩාක් ආසාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් මට විතරක් පොත් නෙවෙයි මම බුක් ෆෙයාර් එකට ගිහිල්ලා මම ගොඩාක් ආදරය කරන අයටත් පොත් ගන්න අමතක කරේ නැහැ. ඉතින් ඒ නිසාම මේ පොත මගේ යාළුවා කයිල්ට ගත්තා. යාළුවා කිව්වට එයා මට වඩා ගොඩක් චූටි කෙනෙක්. ඉතින් එයා කියවන ආස නිසා මට හිතුණා ඒ වගේ පොතක් දෙන්න එක වටිනවා කියලා. මේ බුක් එක The Cinnamon Bun Book Store කියන එක මම දැක්ක ගොඩාක් අය recommend කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් මේ වගේ පොත් කියවන කෙනෙක් නෙවෙයි. මම ගොඩක් self help නැත්නම් business analysis, product management, client interaction related books කියවන කෙනෙක්. මොකද මගේ job එක ඒකනේ. ඒ නිසා මට ගොඩක් interest වෙන්නේ ඒ වගේ පොත්. හැබැයි මම හිතුවා මේ පාර පුංචි වෙනසක් කරන්න ඕනි කියලා. මොකද මේ දවස් ටිකේ මම පොඩ්ඩක් සිංහල පොත් කියවන්න ගත්ත නිසා නවකතා මට හිතුණා English books වලට ආයෙමත් මාරු වෙමු පොඩ්ඩක් කියවලා බලමු මේ books කොහොමද කියලා. ඉතින් book stores වලට කැමති නිසා food, cooking ඒවා මගේ interests නිසා මම ඒ හා සම්බන්ධ පොතක් ගත්තා. මේ පොත ගන්නකොට මගේ දෙවෙනි අක්කා මට කිව්වා කොහොමද අපි හොයාගන්නේ මේ පොතක් අපිට ක්ලික් වෙනවද නැද්ද කියන එක කියලා. ඉතින් ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. අපි දන්නේ නැහැ අපි මොන වගේ පොත්වලටද කැමති කියලා. අපි කියවන්න අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් කියවීම මග ඇරිලා අපි ආයේ කියවන පුරුද්දට එන කෙනෙක් නම් ඉතින් මං හිතන්නේ ඔයාට පුළුවන් පොතේ පිටිපස්ස කියවලා චුට්ටක් බලන්න ඔයාට ඉන්ට්‍රස්ට් දේවල් ගැන තියෙන පොතක්. දැන් මං කියවන්නේ මේ පොතේ මම හරි කැමති බේකින් වලට, බුක් ස්ටෝර්ස් වලට. ඉතින් මම හිතුවා එතකොට මම ඉන්ට්‍රස්ට් දේවල්නේ. ඒතර මට කතාවේ ඉන්ට්‍රස්ටිං වෙයි කියලා. ඉතින් අනේ ඒ වගේ පොත් හොයාගෙන කියවන්න පටන් ගත්තා නම් හොඳයි කියලා හිතුණා. Speaking of gifts මේ පොත් දෙකම මගේ ලොකු අක්කට එයා ඉන්නේ UK වල එයා හරි මාසයි බොටනි වලට ගහක් දැක්කොත් අපි වගේ අඹ ගහක් කියලා නෙවෙයි එයා සාමාන්‍යයෙන් scientific name එකයි ඒ ගස් එහෙම තියෙන්නේ කොහොමද ඒ අතු විහිදිලා තියෙන්නේ මොන වගේද කියලා සාමාන්‍යයෙන් හොයාගෙන යන කෙනෙක් මගේ එක වීඩියෝ එක මම හිතන්නේ මම ඒ ගැන කිව්වා ඉතින් එයාට gift එකක් විදිහට මම මේ books එක ගත්තා Dean the Bookman bookstore එකෙන් ගත්තේ මේවා හරිම අඩු ගානකට වටින පොත් විදිහට මම දකිනවා ගස් වලට මල් වලට ආදරය කරන බොටනි වලට කැමති ඕනි කෙනෙක්ට හොඳ පොතක් කියලා හිතුණ නිසා මම අක්කට එක ටැග් එකක් විදිහට ගත්තා. හරි. මේ පොත The Stationery Shop of Tehran මේ බුක් එකත් මම ගන්න හොය හිතපු පොතක්. ඇත්තටම ඔයාලා මේ බුක් එක ගැන ඉන්ට්‍රෙස්ටඩ් නම් ගන්න ආයෙත් අර මම කිව්වා වගේ මෙහෙම පොත් මම කියවම අඩුයි. ස්ටේෂනරි ෆෑන් කෙනෙක් බුක්ස් වලට ආසයි සහ මම මේ දවස්වල ටිකක් ඊස්ට් ඒෂියා කියන පැත්ත එක්ස්ප්ලෝර් කරගෙන යන නිසා මට හිතුණා මේක හොඳ බුක් එකක් වෙයි කියලා. මම මේක දැකපු ගානට වඩා බුක් ස්ටෝර්ස් වල නෝමල් ප්‍රයිස් එකට වඩා සෑහෙන අඩු ප්‍රමාණයකින් මට ගන්න පුළුවන් වුණා. සෑහෙන අඩු මුදලකට ගන්න පුළුවන් වුණා. ඉතින් try කරලා බලන්න ඔයත් ගන්නවා නම් මම හිතන්නේ මේක හරි common book එකක්.
හැමෝම ගොඩාක් හොඳ රෙකමෙන්ඩේෂන්ස් දුන්නා. කියවලා බලලා මගේ අයිඩියා එක කියන්න. ඊට පස්සේ තියෙන පොත් තුන මම මෙහෙම එළියට ගන්නම්. මේ පොත් තුන ගන්න විශේෂම හේතුව මම කිව්වා. මේ මෑතකදී මට අශෝක් ෆෙරි මුණ ගැහුණා. ලංකාවේ ඉන්න විශිෂ්ටම ගණයේ කතුවරයෙක් කියලා කියන්න පුළුවන්. මම කැමතිම author කෙනෙක්. ඉතින් හරිම ඔතෙන්ටික් author කෙනෙක්. ඒ නිසා මම හිතුවා මම එයාව හම්බුනාට පස්සේ මම ඇත්තටම කල්පනා කරා මේ පාර මම ශ්‍රී ලංකන් authors ලගේ පොත් ටිකක් කියවන්න ඕනි කියලා. මොකද අපි කොච්චර ඉන්ටර්නැෂනල් බුක්ස් කියවුවත් ශ්‍රී ලංකන් බුක්ස් කියන්නේ අපේ හිතට ටිකක් ළඟ අසුරක් තියෙන පොත් ජාතියක් කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මම ගත්තා මේ award winning booksම ගත්තා. මොකද interesting වෙයි කියලා හිතලා කට කතා කියලා book එකක්. කියවලා නැහැ නමුත් කියවලා කියන්නම්. සවින් එදිරිසිංහගේ මේ book එක. ඇත්තට මට හිතුණා කියවලා බලන්න ඕනි කියලා. පිටිපස්සෙත් හරිම interesting. ඒක ගැන තිබ්බ comments. කියවලා බලලා කියන්නම්. අනිත් එක ඉංග්‍රීසි හරි සරලයි කියලා හිතනවා. ඒ නිසා කියවලා බලන්නම හිතුණා. අනිත් එක සියාරා මණ්ඩලි මෙන්ඩිස්ගේ The Lanka Box. ඒ වගේම පොතක්. ශ්‍රී ලංකන් author කෙනෙක්. මම හිතන්නේ award winning book එකක්. මේක අශෝක් ෆෙරිගේ recommendation එකකුත් තිබුණා. ඒ නිසා මට හිතුණා මේක කියවලම බලන්න ඕනි කියලා. කියවලා බලලා කියන්නම් කොකිස් තේ අපේ ලංකාවේ විදියම තමයි මේ ෆ්‍රන්ට් කවර් එකේ තිබුණේ. ඒ නිසා මට හිතුණා ඒක ඉන්ටරෙස්ටිං වෙයි කියලා. තුන්වෙනි පොතත් ඒ වගේ ගැලිව් ඇන්ටින් කියලා. එයාගෙම තමයි බුක් එක. මේ පොත ගන්න විශේෂම හේතුව වුණේ මේ බුක් එකේ ටැග්ලයින් එකක් තියෙනවා. A writer's journey across 6 countries, chasing sunset, stories and suspicious amount of tea. ඒ ටැග්ලයින් එක මාව විස්තර කරනවා කියලා මට හිතෙනවා. මොකද මම travel කරනවා, මම stories කියන කෙනෙක්, storyteller කෙනෙක්, I chase sunsets and have so much of tea. මම ලොකු tea fan කෙනෙක්. ඉතින් මට හිතුණා මේක හරිම වටින පොතක් වෙයි කියලා ලංකාවේ ගර්ල් කෙනෙක් countries 7කට ගිහිල්ලා ඒව ගැන එයා දකින්නේ කොහොමද? එයා ලංකාව ගැන ඒ ටූරිස්ට්ලාට කියන්නේ කොහොමද? ඒ වගේ ලස්සන කතා පෙළක්ම තියෙනවා කියලා තියෙනවා බුක් එකේ. ඒකත් අශෝක් ෆෙරි රෙකමන්ඩ් කරලා තියෙන නිසාම කියවලා බලන්න හිතුණා. මම කියවලා විස්තර කියන්න. වා travel කරන තේ බොන්න ආස sunsets හඹාගෙන යන කෙනෙක් නම් මේ පොත try කරලා බලන්න. හැබැයි කෝකටත් මම මේ පොත කියවලා වට කියන්න කොහොමද මේ බුක් එකේ ඉන්ටරෙස්ටිංද කියලා. මේ පොත මේක ගැන මම වීඩියෝස් දෙකක් කරලා තියෙනවා මගේ channel එකේ. මං ආසම පොතක් සිංහල පොත් වලින් මං ආසම පොතක් මේ උපේක්ෂා ගලප්පත්තිගේ සන්තෝෂ තාරකායලි. ඔය කල්පනා කරලා බලනවා ඇති ඇයි මම මේ පොත ආයෙමත් කියන්නේ කියලා. මේක ඇත්තටම gift එකක් මගේ හොඳම යාළුවට. මට හිතුණා මේක ගන්න ඕනියාට කියලා. ඇත්තටම වටින පොතක් කෙනෙක්ට තියෙන්න ඕනිම පොතක් කියලා හිතෙච්ච නිසා සන්තෝෂ තාරකායලි ගත්තා. මං හිතනවා යා මේ වීඩියෝ එක බලලා නම කිව්වේ නැත්තේ ඒක සර්ප්‍රයිස් gift එකක් එයාට. බලමු ඉක්මනට මෙයාට ඒක යවන්න. එතකොට වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් වීඩියෝ එක බලනවා කියලා දන්නවා. වීඩියෝ එක බලන්න කලින් එයාට පොත යවන්න මම සලස්සන්නම්. ඒ වගේම මට හම්බුණා මේ සුදු මිනිසුන් කියලා ගත්ත පොතේ ෆ්‍රී බුක් එකක් හම්බුණා. පින්සලෙන් පින්සලක් එකම පොත දෙපාරක් හම්බුණා. මේ පැන්සලෙන් පින්සලක් පොත කොහොමද කියලා බලලා කියන්න. ඔව් හර්ෂ බමුණු ආරච්චිගේමයි. චුට්ටක් කියවලා බලන්න ඕනි කොහොමද කියලා. බලලා ඒ ගැන පොඩි අදහසක් දෙන්න. මේක ගන්න තියනවාද කියලා නම් ලොකු ෂෝ එකක් නෑ. බට් මේක ෆ්‍රී බුක් එකක් විදියට මට හම්බුනේ. අර මම කියපු ලස්සන ස්ටෝ එකේ සුදු මිනිසුන් කියලා තිබුණේ ඒ ස්ටෝ එකේ. ඒ වගේම මේ ස්ටෝ එකෙන් මම මැගසින් එකකුත් ගත්තා. එතන ගොඩාක් මැගසින්ස් තිබුණා. ඔයා බෞද්ධයෙක් නම් මම හිතන්නේ විශේෂයෙන්ම ඔයාට මේක වැදගත් වේවි. මොකද මම දැක්ක විදියට ඒක බෞද්ධ දර්ශනයත් එක්ක එකට යන පොතක් මැගසින්ස් එහෙම තිබුණේ. මම ගත්තේ ප්‍රශ්න වලින් සදහටම නිදහස් වෙනවාමයි කියන එක ගැන. මොකද ටිකක් ස්ට්‍රෙස්ෆුල් දවස් ටිකක් යන්නේ වැඩ එක්ක. එතකොට ගොඩක් දේවල් එක්ක. හැබැයි මම හිතන්නේ බෞද්ධ දර්ශනය මූලාශ්‍ර කරගෙන තමයි මේක ලියලා තියෙන්නේ. ඉතින් ඔයා බුද්දිස්ට් කෙනෙක් නම් මම හිතන්නේ ඔයාට මේක ගොඩාක් රිලේට් කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් කියවලා බලන්න. අපිට කියවලා බලන්න පුළුවන් ඕනෙම දෙයක්. ඉතින් ඒ හින්දා කියවලා බලන්න. ඔව් ඔය ටික තමයි මම ගත්තේ. හැබැයි මට කියන්න ඕන වීඩියෝ එකේ අන්තිමට මම මේ බුක් ෆෙයාර් යන්න කලින් බුක්ස් කිහිපයක්ම තව ගත්තා. එහෙම මට බුක් ෆෙයාර් එක එන්න කලින් ඉන්න බැරුව මම ගත්ත පොත් තිබුණා. එකක් ෆ්ලෝරමා බුක් එක, ඊළඟට හැනන් වීදිය පොත සහ 5 minutes කියලා තිබ්බ පොත. morning 5 minutes හරි රොමානා බන්නහැකගේ පොත් තුනෙන් එක පොතක්. ඉතින් ඔයාලට ඒවත් ගන්න පුළුවන්. ඒ පොත් මම කලින් ගත්තා. මං ගාව මේ වෙලාවේ නැහැ.
හැබැයි බුක් ෆෙයාර් එකේ අත්දැකීම හරිම හොඳයි. අපි කතා වුණේ අපි එනකොට බුක් ෆෙයාර් එකට යනකොට අපි හරිම ඉන්ට්‍රස්ට් එකේ බුක්ස් බලනවා, ඊට පස්සේ වීඩියෝස් ගන්නවා, ඒ හැමදේම එහෙම තමයි. හැබැයි එනකොට නම් පුදුම මහන්සි. ඉතින් මගේ කලින් වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. මොකද ඒකේ තියෙනවා ඔය අනිවාර්යයෙන්ම බුක් ෆෙයාර් එකට අරගෙන යන්න ඕනි මොනවද කියලා. එතකොට පොඩ්ඩක් වගේ මහන්සිය අඩු කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි බුක් ෆෙයාර් එකට යනකොට ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්න මුලින්ම ඔයා යන්න ඕනි ඔය චූටි කඩවල් තියෙනවා used books. එතකොට මට මතක විදිහට රසකතායක ඉස්සරහ තිබ්බ පොත් පෙළියම ඔය විම්පි කිඩ් වගේ චූටියට විම්පි කිඩ් වගේ books ගන්නවා නම් ඔයාලට පුළුවන් ඒ book store එකට යන්න. ඒ book stores වල හරිම අඩුවට used books හැබැයි used වගේත් නැහැ ඇත්තටම. used books ගන්න පුළුවන්. ඉතින් පොත් කඩවල නම් මට එහෙම ස්පෙસિෆිකලි මතක නෑ. රසකතා තිබ්බ පෙළිය H hall එකේ. H hall එකට opposite hall එකේ තමයි තිබුණේ. ඉතින් පොඩක් ඒව එක්ස්ප්ලෝර් කරලා යන්න. එතකොට ඔයාට අර සමහර පොත් දැන් මේ boy in striped pajamas වගේ පොත් ලොකු ගානකට වඩා ටිකක් අඩු මුදලකට හොඳ කොපි එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් මතක තියාගන්න. ඒකත් එක්ක මගේ වීඩියෝ එක මෙහෙම ඉවර කරනවා. මගේ කලින් වීඩියෝ එකට හොඳ ප්‍රතිචාර හම්බුණා. Thank you so much guys. It inspires me a lot. ඉතින් ඒකත් එක්ක ඊළඟ කතාවෙන් එනකල් see you. Toodles! Tales by Zay.